Hi යාළුවනේ, welcome to my YouTube channel. කොහොමද ඔයාලට? ඔන්න යාළුවනේ අදත් අරන් ආවා සේපාලි කමල් කතාවේ 3 වෙනි කොටස. ඉතින් අනිවාර්යයෙන්ම මේ 3 වෙනි කොටස කියවන්න කලින් පළවෙනි කොටස දෙවෙනි කොටස කියවලම එන්න. එතකොට තමයි කතාව ගොඩක්ම රසවත්. ඉතින් අපි වැඩි විස්තර කතා නැතුව කතාව පැත්තට යමු. එහෙනම් මගේ යාළුවෝ ටික channel එක subscribe කරලම කතාව කියවන්න එකතු වෙන්න. නිලෝෂි එකවරම කැස්සක් ආවේ ලිහිණිව දැකලා. මට වතුර එකක් දෙනවද? මැඩම් ගන්න. ඔයා කොහෙද? මම මැඩම් නුවර. නුවර. එහෙම කියලා ගියේ නැවත නිලෝෂි සාලයට. කොහොමද නංගි කෑම ටික? හරිම රසයි අක්කේ. දැන් ඔයාලට රසට කෑම උයන්නත් පුළුවන් නේද? ඒකත් මේ පොලොස් මාළුව එහෙම ගෑවුණු තැනක කන්න පුළුවන් අනේ. මම කිව්වේ පුංචි ඔයාගේ පොලොස් මාළුව වගේමයි නේද? ඕක හැදුවේ ලිහිණි. හරි ලස්සන නමක්. යන්න මොහොතකට පෙර කුස්සියට එන්න නිලෝෂි ලිහිණිගේ ඔළුව අත ගාලා යන්නම් කිව්වේ. ඇයගේ සැකේ ඔළුවේ තියෙන ලපය තවත් බලා ගන්න. දින සති මාස ගණන් ගෙවුණා. හරිම සතුටින්. පවුලම හිටියා. නිර්වාන්ගේ තාත්තා නම් කිව්වම මේ ගෙදරට ලිහිණි ආපු දවසේ ඉඳලම ශ්‍රියා කාන්තාව වැඩිය වගේ හැම පැත්තෙම සරුයි කියලා. පහුවදා උදේ 5ට එන නිර්වාන්ට කෝපි එක දෙන ලිහිණිගෙන් නිර්වාන් ඉල්ලුවේ උදේට කන්න නූඩල්ස් එකක් හදලා. ලිහිණි කියන්න බේබි මට ටිකක් කට තිත්තයි වගේ. උනද දන්නේ නැහැ. පුළුවන් නම් මට සැරට නූඩල්ස් එකක් හදලා දෙනවද? හරි බේබි. කෙල්ලට හිතුණත් නල්ලට අත තියලා බලන්න ඒව තහනම් දේවල් නිසා ලිහිණි ගියේ කුස්සියට. පැන්ට්‍රි එක ඇතුලේ බැලුවම නූඩල්ස් ඉවර වෙලා. පව් නිර්වාන් බේබිට කියන්නත් බෑ කඩේ යන්න කියලා. එහෙමම හිතලා ගියේ කෙල්ල මිදුලට. සිරිපාලත් මිදුලේ වැඩ. පව් සිරිපාල මාමට කරදර කරන්නත් බෑනේ. නැවත එන කුස්සියට එන ලිහිණි බංකුවක් තියලා ඒකට නැගලා පැන්ට්‍රි උඩ තියෙන වීදුරු බෝතලේ ඉඳ දාලා තියෙන සල්ලි වලින් රුපියල් 500ක් අරගෙන සිරිපාලගෙන් කඩේ තියෙන තැනත් අහගෙනම යන්නේ කඩේට. කෙල්ල කඩේට යන අතරේ අහම්බෙන් වගේ හම්බෙන්නේ දිලීගේ කළු පාට කාර් එක. ඒක දකින ලිහිණි නම් අඳුර ගන්නවා මේ දිලී මැඩම් කියලා. ඉතින් ලිහිණි බිම බලාගෙනම යනවා. ඒ යද්දිත් වාහනේත් පාඩුවේ යනවා නතර කරේවත් නැතුව. කෙල්ල පපුවට අත තියලා හුස්මක් පිට කරේ අම්මෝ ඇති අන්තම් කියමින්. කඩේට ගිහින් නූඩල්ස් එකක් තරන් කට තිත්තයි කිව්ව නිසා බයිට් පැකට් එකකුත් ගන්න ලිහිණි රශ්න යන්නත් එක්ක අයිස් පැකට් එකකුත් කටේ තියාගෙනම ඉක්මනින් මේ එන්නේ නිර්වාන්ට කෑම එක හදලා දෙන්න. කොහොම හරි ටික දුරයි ලිහිණිට එන්න ලැබුණේ. ලොකු බයික් එකක් ඇවිත් ලිහිණිම වට කරගත්තා. ලිහිණි බෑග් එකත් පපුවට තුරුළු කරන් පාර අයිනෙන් නැවත යන්න හැදුවත් කවුදෝ පස්සෙන් ඇවිත් ලිහිණිගේ මුහුණට ලේන්සුවක් තිබ්බා. අනේ අහිංසකී එහෙම බිම ඇදගෙන වැටුණා. ටික වේලාවකින් ඇහුනේ ගේට් එක අරින සද්දේ. සද්දෙට එළියට ගියේ ස්වේතා. අපෝ මලවදේ. මොකද මේ පාන්දරම කුකුලත් අතේ අරන්. එහෙම සේත හිතින් හිතාගත්තා. ආන්ටි good morning. good morning. අනේ අම්මපා මෙවුන්ගේ අම්මලා අප්පලා විලි වැහෙන්න අඳින්න කියලා දැයිලම නෑනේ. එන්න දුවගෙට. නෝ ආන්ටි දැන් බෑ. පස්සේ වෙලාවක එන්න. මට හොඳටම ලේට් වෙලා. කෝ නිර්වාන් නැද්ද ආන්ටි? කියමින් දිලී එබුනේ ගේ ඇතුළට. නෑ දුව නිර්වාන් නෑ. එයා එළියට ගියා. කියමින් සද්දෙට දිලීට කිව්වේ සෝෆා එකේ ඉන්න නිර්වාන්ට ඇහෙන්නම. ඕකේ ආන්ටි. මට වතුර එකක් දෙනවද? හරි. ඔහොම ඉන්න. Oh my god. වයි ආන්ටි ඔයා යන්නේ ඔයාලගේ සර්වන්ට් ඉන්නව නේද? එයාට කියන්න. සර්වන්ට්? කවුද? සිරිපාලද? නෑ අනේ. අර චීප් ගර්ල් මල් ගවුම් අඳින. දිලී කිව්වේ නිකම් කුණු වෙලා විසි කරලා දාපු පණුව වහලා ඉන්න කෑම් එකකට කියන්න වගේ. එහෙම කෙනෙක් නම් නෑ දුව. ඒත් මේ ගෙදර සර්වන්ට් කෙනෙක් නම් නෙමෙයි. ඒ මගේ යාළුවෙක්ගේ ඩෝටර් කෙනෙක්. මම එයාව එක්කන් ආවේ මගේ තනියට වගේම මගේ උදව්වට. ඒකත් එහෙමද? ඕකේ ආන්ටි මට ලේට් වුණා. ගිහින් එන්නම්. බයි. කියමින් ස්වේතව බඳාගෙන ඉමින දිලීව නම් ස්වේත පිළිකුල් කරේ ගඳ මාළු කෑල්ලක් වගේ. පුතා ඔයාට ඇහුණද? අපෝ ඔව් අම්මා. අර කුණුගොඩ නේද? මම අවුස්ස ගන්න කැමති නිසා තමයි ආවේ නැත්තේ.
අනේ අම්මා කුසියට නම් යන්නේ මේ ඉක්මනින් ලිහිණිට කියන්නකෝ කෑම එක ගේන්න කියලා. පුතා අනේ නිර්වාන් ඒ කෙල්ලට කරදර කරන්න එපා පුතේ. ස්වේත ගියේ කුස්සියට. කෙල්ල කුස්සියේ නම් පේන්නේ නෑ. ලිහිණි කියලා කතා කරත් කිසිම සද්දයක්වත් නෑ. මිදුලට යන ස්වේතා සිරිපාලගෙන් ඇහුවේ ලිහිණි ගැන. ඒ වෙලාවේ සිරිපාල නම් කිව්වේ දැන් පැයකටත් වඩා හැබැයි කඩේට ගියා ආවේ නැද්ද තවම කියලා. සිරිපාල ගියේ ගේ ඇතුළට. හැම තැනම ලිහිණිව හෙව්වා. ගේ ඇතුළෙත් ලිහිණි නෑ. වෙන යන්න තැනක් නෑනේ හාමු. එවල ස්වේතට මතක් වුණේ දිලීව. දිලී ආවෙත් ඒ පැත්තේ ඉඳලා. එතකොට ලිහිණි ගියෙත් ඒ පැත්තට. දිලී ඇවිත් ලිහිණි ගැනත් කිව්වා. පුතා නිර්වාන්. ඔව් අම්මා. පුතා ලිහිණි නෑ. ලිහිණි නෑ? ඇයි කොහෙ ගිහින්ද? කාමරේ ඇති. නෑ දැන් සිරිපාල හැමතැනම හොයලා දැන් පැයකටත් වඩා වැඩිලු. කඩේ ගිහින් තවමත් ඇවිත් නෑ. මොකක්? කඩේ? අනේ පුතා ගිහින් බලලා එන්නකෝ. මැනික කොහෙද බං මේ උඹ ගියේ? මට කියන්න තිබ්බ මොනවම හරි ඕනේ නම්. කොල්ල එහෙම ගියේ බයික් එක ගන්න. බයික් එක රේස් කරගෙන යද්දී සිරිපාල දුවලා ගිහින් ගේට් එක ඇරියා. දෙපාරක් තුන් පාරක් ගියත් කෙල්ල නම් පාරේ කොහෙවත් නෑ. කඩේට ගිහින් ඇහුවම නම් කිව්වේ ඒ වගේ ගෑනු ළමයි කඩේට ආවා ඇවිත් ගියා කියලා. නිර්වාන් පිස්සෙක් වගේ හොයපු නැති තැනක් නෑ. කොල්ල ආයෙමත් එන්නේ ගෙදර. අම්මා ලිහිණි කොහෙවත් නෑ අම්මා. පුතා මගේ හිතට හරිම බයයි පුතා. මගේ හිත කියන්නෙම මගේ කෙල්ලට කරදරයක්. ස්වේතගේ ආදරේ නම් ඉහ වහා ගිහින්. ලිහිණිට පුදුම ආදරයක් ස්වේතගේ හිතේ ඉපදිලා තිබුණේ. අම්මා අඬන්න එපා. මම කොහොම හරි හොයාගන්නම්කෝ. ටික වෙලාවකට පසු සිහියෙන ලිහිණි ඉන්නේ පරණ ගරා වැටුණු ටයර් වගේ රබර් කාපට් එහෙම තියෙන කර්මාන්ත ශාලාවක. යකඩ කණුවක කෙල්ලව ගැට ගහලා තිබුණා. යාන්තමට ඇස්සැරලා බලද්දි හිටියේ දිලී. කෙල්ල දිලීට කොච්චර කිව්වත් එයාව ගිහින් දාන්න කියලා දිලී කරේම ලිහිණි අඬන එක දිහා බලන් hina වුණ එක. "ඒයි හිඟන්නේ උඹ මොකටද මේ ගෙදරට රිංගුවේ? හිතුවද නිර්වාන් උඹේ කරගන්න? ඒවනම් පුතේ හඳේ තමා. බලපන් මං උඹට කරන දේ." "අනේ එපා මැඩම් එපා. අනේ මට ඕව බොන්න බෑ." ලිහිණිට බලෙන්ම වගේ පොවන්නේ මත් වෙන වතුරක්. "අනේ නිර්වාන් මාව බේරගන්නකෝ නිර්වාන්. මට රිදෙනවා. මෙයාලා මට ගහනවා නිර්වාන්." කෙල්ලා හිත ඇතුලෙන් කෑ ගහන්න ගත්තේ දිලීගේ පිරිස දෙන වේදනාව ඉවසන්නම් බැරි තැන. නිර්වාන් කාමරේ දෙපැත්තට යමින් කල්පනා කරේ ලිහිණිව හොයාගන්න විදියක්. එවලේ අම්මා කියපු කතාව නිර්වාන්ගේ ඔළුවට එනවා. නැවත බයික් එක ස්ටාර්ට් කරගන්න නිර්වාන් යන්නේ කඩේ පැත්තට. එතන ඉඳලම තියෙන ගෙවල් වලට ගිහින් ප්‍රශ්න කියලා CCTV ඔක්කොම චෙක් කරනවා. ගෙවල් 5කට වඩා චෙක් කරත් නිර්වාන්ට දකින්න ලැබුණේ ලිහිණි මල්ලත් අතේ තියන් අයිස් එකක් බිවි එනවා විතරයි. කොල්ලගේ ඇස් තෙත් වෙන්න ගන්නේ ලිහිණිව දැකලා. "පව් මගේ අහිංසකේ." කොහොම හරි නිර්වාන්ගේ ගෙදරට කිට්ටු කරලා තියෙන ගෙදරක CCTV වලින් නිර්වාන් දකිනවා දිලීගේ වාහනේ එකවරක් ලිහිණිව පාස් කරලා යනවා. නැවත චෙක් කරද්දි දකිනවා ලිහිණිව කවුද මිනිස්සු වගේක් උස්සනවා. ඒ විනාඩි කිහිපයකට පසු නැවත පේන්නේ දිලීගේ වාහනේ. දැන් නම් නිර්වාන් සැක කරන්නෙම දිලීව. වීඩියෝ ක්ලිප් එක ෆෝන් එකට දාගන්න නිර්වාන් එහෙවම එන්නේ ගෙදර. "අම්මා මේක දිලීගේ වැඩක්. ලිහිණිව කවුද උස්සලා." "මොකක්? අනේ මගේ අසරණීට කරදරයක්ද කරයිද පුතේ දිලී?" "අම්මා මම යනවා මේකෙන් දෙකෙන් එකක් බේරගන්න." "මොකද්ද?" "අපි එක්ක තියෙන ප්‍රශ්න මේ කොහෙවත් යන අහිංසකී පිටින් යවන්නේ." "පුතේ අපි යමු පොලිසියට." "පොලිසි ගිහින් බෑ අම්මා ඉන්නකෝ." "අනේ රත්තරනේ ප්‍රශ්න දාගන්න එපා. මට ඉන්නෙත් ඔයා විතරනේ. මාත් එන්නද?" "අම්මා ඉන්න. මම ලිහිණිවත් අරගෙනම තමා ගෙදර එන්නේ." නිර්වාන් බයික් එකට නැගිද්දිම එන්නේ නිර්වාන්ගේ ෆෝන් එකට වීඩියෝ එකක්. ලිහිණි හොඳටම මත් වෙලා කෙල්ලගේ කොණ්ඩෙන් අල්ලලා කෙල්ලගේ මුහුණට පහර දෙන වීඩියෝ එකක්. බයික් එකෙන් බහින කොල්ලා පහරක් එල්ල කරන්නේ තරහටම බයික් එකට. "ඇයි පොඩි පුතේ උන් ලිහිණිව හොඳටම ගහනවා අම්මා. මොනවම හරි දීලා මත් වෙන දෙයක්." "අයියෝ අනේ මගේ කෙල්ල ආරක්ෂා කරන්න දෙවියනේ." නිර්වාන් යනවත් එක්කම කෝල් එකක් ගත්තේ ස්වේතා නිර්වාන්ගේ තාත්තට. නිර්වාන්ට ලිහිණි ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙයිද?
හෙට ඉතිරි කොටස මෙතනින් මතු සම්බන්ධයි. එහෙනම් යාළුවනේ සේපාලිකා කතාවේ 4 වෙනි කොටසත් අරගෙන මං ඉක්මනින් ඔයාලා ළඟට එනවා. එහෙනම් මගේ අලුත් යාළුවෝ ටික මගේ channel එක subscribe කරලම තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට මං දාන කතාවල notification එක ආපු ගමන් channel එක පැත්තට ඇවිල්ලා කියවන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.